ඉතින් කොහොමද අද කෙනාවේ බටර් කේක් ග්‍රෑම් 750ක රෙසිපි එකක්. ඉතින් බටර් කේක් හදද්දි බහිනවා. එහෙම නැත්නම් හරියට බේක් වෙන්නේ නැහැ. උඩ පිච්චෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මෙන්න මේ පිටියක අරන් බලන්න. මේ විදියට හදලා බලන්න. මම මෙඩෝලි වලින් තමයි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මෙඩෝලි ග්‍රෑම් 210ක් තමයි කිරලා ගත්තේ. ඊට පස්සේ මේ අරගන්න බිත්තර 4ක් මට වැඩි වෙනවා. 3යි පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. බිත්තරත් කඩලා මෙන්න මේ විදියට 210ක් එන විදියට ග්‍රෑම් වලින් කිරලා අරගන්න. ඊට පස්සේ අපි සීනිත් ඒ විදියටම 210ක් කිරලා අරගන්නවා. ඉතින් ಜಾති 4යි අපට අවශ්‍ය වෙන්නේ මේක හදාගන්න. ඊට පස්සේ අපි කිරලා ගන්නවා පිටි. ඉතින් මේ පිටි එක තමයි හරිම වැදගත්ම කරුණ මේ වෙද්දී. මම මෙතෙන්ට ගන්නේ self raising flour. ඉතින් ඔයාට මේ පිටි වර්ගය හොයාගන්නට පුළුවන් සුපර් මාකට් වල තියෙනවා. කේක් හදන එක ඔයාට වර්ධිනවා නම් බහිනවා නම් ඔයා මෙන්න මේ පිටියකින් try කරලා බලන්න. ඔයාට අනිවාර්යෙන් කේක් එක මෙච්චර දවස් වැරදුනා නම් අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. ඉතින් බටර් ටික දාගන්න මම මාජරින් ගත්තේ. ඒ කියන්නේ මෙඩෝලි වලින් හදන්නේ. ඉතින් අරගෙන මෙන්න මේ විදිහට බීට් කරගන්න. කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න. ගොඩක් ෆ්‍රිජ් එකේ තියලා ගොඩ වෙලාවක් පැයක් එළිය තියන්න. ගොඩ වෙලාවක් තියන්න එපා. තියලා අරගන්න. අරගෙන මේක පැහැ වෙනස් වෙනකම් බීට් කරගන්න. දෙසරයක් විතර මෙන්න මේ විදිහට එකතු කරලා බීට් කරගන්න. සාමාන්‍යයෙන් මෙඩෝලි කහ පාටයි. මෙන්න මේ වගේ සුදු පාට ක්‍රීම් කලර් එකක් නැත්නම් සුදු මැලි කලර් එකක් වගේ ආවහම සීනි ටික ටික එකතු කරලා සීනි 3 සැරයකට වගේ එකතු කරලා තප්පර 30ක් වගේ බීට් කරගන්න. සීනි දිය වෙන්නටම අවශ්‍ය නැහැ මේ වෙලාවේ. කොහොමත් අපි බිත්තර එකත් බීට් කරන නිසා සීනි ටික අනිවාර්යෙන් දිය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම 3 සැරයකට එකතු කරලා බීට් කරා. ඉතින් අතරමැද පොඩ්ඩක් එකතු කළත් එක සැරයක් වගේ බීට් කරගන්න. ලොකුවට අමාරු එකක් නෙමෙයි මේ කේක් හදන එක. ඉතින් ගොඩක් අය වරදිනවා කියලා මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා. කමෙන්ට්ස් දානවා. ඉතින් මෙන්න මේ පිටියකින් අරන් බලන්න හදන්න. මොකද මම ගොඩක් දෙනකොට කියලා තිබ්බා මෙන්න මේ පිටියකින් අරන් හදලා බලන්න. ඔයාට කේක් හදන එක වරදිනවා නම්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ගේ කේක් හරි ගිහිල්ලා තිබ්බා මේ පිටියක පාවිච්චි කරලා. බිත්තර 3මාරක් තමයි මට අවශ්‍ය වුණේ. ඉතින් එක එකතු කරලා තපර 30ක් විතර එකක් බීට් කරගත්තාම ප්‍රමාණවත්. එකක් මේ විදියට දාලා ඊට පස්සේ අනිත් එකත් ඒ විදියටම දාලා බීට් කරගන්න. අන්තිම බිත්තරේ එකතු කරලා හොඳට බීට් කරගන්න විනාඩි 2ක් විතර එක දිගට. ඉතින් එක දිගට බීට් කරාට පස්සේ සීනි ටික මේ වෙද්දි හොඳට දිය වෙලා තියෙන්නේ. ඉතින් එක දිගට බීට් කරාම මේකේ බීට් නැති කොටස් ඔක්කොම බීට් වෙනවා. ඒ වගේම අතරමැද දෙතුන් සැරයක්ම භාජනයේ වටේ ගෑවිලා තියෙන දියරමය කොටස් එකතු කරලා බීට් කරන්නට මතක තියාගන්න. ඉතින් මේ විදිහට බීට් කරලා ඉවර වුණාම පිටි ටික එකතු කරනවා. ඉතින් මම එකතු කරන්නේ කලින් ඔයාට පැහැදිලි කරපු පිටි තමයි. ඉතින් මෙන්න මේ විදිහට හලලා තමයි එකතු කරන්නේ. බීට් කරන්නට කලින් මං දෙවතාවකට වගේ දාලා තමයි පිටි ටික බීට් කරගත්තේ. බීට් කරන්න ලොකු වෙලාවක් බීට් කරන්න එපා. තප්පර 20ක් විතර බීට් කරාම ඇති. බීට් කරන්නට කලින් බීට් එක දාලා චොට්ටක් එහෙට මෙහෙට කවලම් කරගන්න. ඊට නැත්තම් පිටි ටික ඔයාගේ වටේම ඉහෙන්නට පුළුවන්. ඉතින් මේ විදියට මම දෙසරකින් පිටි ටික හොඳට බීට් කරගත්තා. ඉතින් තප්පර 30ක් වගේ 40ක් වගේ බීට් කරාම ඇති පිටි දාලා ඔක්කොම ටික මම කියන්නේ දෙසරේටම අන්තිමට පිටි ටික එකතු කරලා චූටි වෙලාවක් බීට් කරගන්න. බීට් කරගෙන මේක වටේම තියෙන පිටි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරලා කේක් ට්‍රේ එකට දාගන්න තමයි තියෙන්නේ. මතක් කරන්න ඕන මම මේ හදන්නේ ග්‍රෑම් 750ක කේක් එකක්. වැනිලා තේ හැඳි එකමාරක් විතර එකතු කරගන්න මම නම් එකතු කරේ එකයි තව පොඩ්ඩයි මට ඒක ප්‍රමාණවත්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න. හැන්දෙන් දැන් කවලම් කරගන්න. නිතරම බීටරේ පාවිච්චි කරන්න එපා. එතකොට බීට් වෙලා වැඩි වුණාමත් කේක් එක බහින්න බලනවා. ඉතින් මේ හොඳට බටර් තවරගෙන අලවගත්ත බේකින් ෂීට් ටිකක් තමයි මේ ට්‍රේ එකේ තියෙන්නේ. හොඳටම බටර් තවරගෙන අලව ගන්න. බටර් හෝ ඇස්ට්‍රා හෝ තමන්ගේ ළඟ තියෙන එකක් පාවිච්චි කරලා අලව ගන්න. ඉතින් බැටර් එක වාට පේනවා මේ වෙද්දි මෙන්න මේ විදියට හොඳට වැක්කිරෙනවා. මොකද මෙඩෝලි සහ ඇස්ට්‍රා වලින් හදද්දි ගොඩාක් කිරි එකතු කරන්න එපා. ඉතින් අවශ්‍ය නම් කිරි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. මම එකතු කරේ නැහැ. මොකද මට මේ දියර්ම ගතිය ප්‍රමාණවත් තවත් එකතු කරත් මේ කේක් එක බහින්නට පුළුවන් නිසා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔක්කොම ටික කේක් ට්‍රේ එකට දාගන්නවා. මොකද අපතේ යවන්නට බැරි හින්දා. ඊට පස්සේ මේක හොඳට මෙන්න මේ විදියට ගසා ගන්න. ඊට පස්සේ විනාඩි 40ක්
160 ටෙම්පරේචර් එකට බේක් කරලා ගත්තාම විනාඩි 10ක් ප්‍රීහීට් කරලා දාන්න. ගත්තාම මෙන්න මේ වගේ ස්පොන්ජ් එකක් වගේ කේක් එකක් අපිට හම්බ වෙනවා. වැරදිලාවත් අපි ෆ්‍රෙෂ් මිල්ක් වැඩිපුර එකතු කරා නම් මේක බහින්නට තියෙනවා. මොකද මේක දියර ගතිය වැඩි. මොකද අපි පාවිච්චි කරේ මෙඩෝලි හින්දා. ඉතින් බටර් පාවිච්චි කරා නම් ඔයා අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් ප්‍රමාණය ග්‍රෑම් 500 කේක් එකට මිලිලීටර් 30ක් වගේ එකතු කරන්න ඕන. මෙඩෝලි පාවිච්චි කරද්දී අපි එකතු කරන දියරමය කිරි ಜಾති අඩු කරන්නට අවශ්‍යයි. ඉතින් හදපු කේක් එක මම පැයක් විතර ශීතකරණයේ තියෙන්නට ඇරලා තමයි මේ එළියට ගත්තේ. මෙන්න මේ වගේ ස්කින් රැප් වල ඔතල තියන්න වතුර තෙත මාත් වෙන එක වලක්වා ගන්නට. ඊට පස්සේ ඔයාලට පේනවා කේක් එක පුපුරලා නැහැ. ලස්සන පෙනුමක් එක කේක් එක තියෙනවා. ඉතින් කපලා පෙන්නන්නම් මං ඇතුළ සුදු පාටටත් ලස්සනට තියෙනවා. සාමාන්‍යයෙන් අර කඩේ තියෙන කේක් තියෙන්නේ ඒ වගේ ලෙවල් එකකට තියෙනවා. ඉතින් මාත් බේකරි වැඩ ගොඩාක් කරලා නැහැ. ඒ වුණාට කේක් ටිකක් හදලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේ විදියට මම කේක් ගොඩක්ම හදලා තියෙන හින්දා මම දන්නවා කේක් වල කොහොමද බැටර් එක එන්න ඕන පදම කියලා. ඉතින් ඔයත් හදන්න මේක වරදින්නේ මම ගොඩක් වෙලාවට හදන්නේ මේ පිටි එක පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ වගේ පිහියක් ආධාරයෙන් කපා ගන්න. ඉතින් මේක මෙහෙම කපන්න අමාරු නම් නූලක් පාවිච්චි කරලා එක ලෙවල් එකකට කපා ගන්න. මොකද මේක කපන්නත් පොඩි එක්ස්පීරියන්ස් එකක් ඕන. කේක් දෙක තුනක් ඔයා කලින් කපලා තියෙනවා නම් තමයි මේ විදියට පිහියෙන් කපා ගන්න පුළුවන්. ඉතින් කපද්දි පරිස්සමෙන් කපා ගන්න. මේ බලන්න දෙකට කැපුවට පස්සේ හරිම ලස්සන ෆිනිෂින් එකක් තියෙන කේක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම කේක් පළු දෙක පැත්තකින් තියලා මේ කේක් එක පොඩ්ඩක් අයිසිං කරන්න තමයි යන්නේ. මම අයිසිං වෙනම හදාගන්නේ. ගෙදර අයිසිං තිබ්බ හින්දා අයිසිං රෙසිපි එක ඕනනම් කියන්න මම දාන්න. මම ඉස්සෙල්ලම තියෙන්නේ මැද කපලා ගත්ත කෑල්ලක් තමයි යටට තියන්නේ. ඉතින් උඩම කොටස තමයි මම මේ අයිසිං කරන්න දාන්නේ. ඒ කියන්නේ කේක් එකේ අපි කෑල්ලක් කපලා අයින් කරේ. අයින් කරපු කොටස තමයි මේ උඩට හිටින්නට දාලා තියෙන්නේ. ඉතින් සෑන්ඩ්විච් කරන්න මම පාවිච්චි කරන්නේ ඉතාමත් චූටි අයිසිං ප්‍රමාණයක්. මම මේ කරන අයිසිං එකට වට බටර් ග්‍රෑම් 150යි. මේකට අනිවාර්යෙන් ඔයා පළවෙනි වතාවට නම් අයිසිං එකක් හදන්න ගන්නේ. ඔයා බටර් වලින් තමයි ඉස්සෙල්ලම හදලා try කරන්න ඕන. මොකද ඇස්ට්‍රා හෝ මෙඩෝලි පාවිච්චි කරලා අයිසිං එක හදාගන්නට ටිකක් අමාරුයි. ඉතින් බටර් පාවිච්චි කරත් ඔරිජිනල් බටර් පාවිච්චි කරත් ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ පොඩ්ඩක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට තියලා මේක පොඩ්ඩක් අයිසිං එකත් එක්ක තමයි ඔයා තල්ලු කරන්නට අවශ්‍ය. වෙන වෙනම උස්ස ගන්න එපා. එතකොට අමාරුයි. අයිසින් එකත් එක්කම තියලා තල්ලු කරන්න. එතකොට තමයි අයිසින් එක ස්ප්‍රෙඩ් කරගන්න. ඒ කියන්නේ පතුරවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හැන්ද ඇලිලා උඩට එනවා. එහෙම නැත්නම් උණු වතුරෙන් හැන්ද තෙමලා ඔයා මේ විදියට පැතලි කරගන්න. ඊට පස්සේ මම බේක් කරපු යට පැත්ත උඩට එන විදියට තමයි මේක තියලා තියෙන්නේ. ඔයාලට තේන මම මේක ෆ්‍රීස් කරලා ගත්තේ. ඊට පස්සේ දෙකට කපලා උඩකත් අපලා අයින් කළා. උඩ පැත්ත යටටම තිබ්බ පැත්ත උඩට එන විදියට තමයි දාන්නේ. ඊට පස්සේ මම මේ ඉතුරු වෙච්ච normal icing එකක් තමයි මම පාවිච්චි කරන්නේ. වෙනම කියලා icing හදලා නැහැ ක්‍රම් කෝට් එකට. මම මේකේ ක්‍රම් කෝට් එක විතරයි කරන්නේ. මොකද මට icing නැහැ. මම අඩුම ප්‍රමාණයකින් අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි මේ කේක් එක හදාගන්නේ. ඉතින් උඩට පාවිච්චි කරේ මෙන්න මේ වගේ චූටි icing ටිකක්. ඊට පස්සේ මේක icing ටික උඩ තියලා තද කරලා ටේබල් එක කරකවමින් තමයි අයිසින් එක පැතලි කරගත්තේ. ඒ විදිහටම වටේත් පැතලි කරගන්නවා. පැතලි කරගෙන මෙන්න මේ විදිහට අයිසින් එක ලෙවල් කරගන්නවා. ඉතින් මේකට චූටි හුරු පුරුදු එක්ස්පීරියන්ස් එකක් අවශ්‍යයි. ඉතින් කේක් 3ක් 4ක් වා මෙහෙම කරනකොට ඔයාට අතේ හුරුව එනවා. අපි කොච්චර වීඩියෝ බැලුවත් කොච්චර කරත් අතේ හුරුව පොඩ්ඩක් අවශ්‍යයි කේක් එකක් අයිසිං කරගන්න. බේක් කරන්න අවශ්‍ය නැහැ අයිසිං කරන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි ඇන්ගල් එකකට තියලා තමයි මේක කරගන්නේ. මේ රවුමට කරකවාගෙන යන්නේ අයිසිං ටික තවර ගත්තට පස්සේ. මොකද ඇන්ගල් කරාම ඒ අපේ ඒ ප්ලේට් එකට එකතු වෙන අයිසින් ටිකක් තැවරගෙනම තමයි අපි කේක් එකේ යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට උඩින් දෙසරයක් තුන්සරයක් තියලා කේක් එක ක්‍රම් කෝට් කරගන්න. ඔයාට අවශ්‍ය නම් මේක ෆ්‍රිජ් එකේ තියලා ඕනම කලර් එකක් එකතු කරපු තව අයිසින් කෝඩ් එකක් දාගන්න පුළුවන්. ඒක තමයි ස්ටෑන්ඩඩ් වේ එක. ඒ වුණාට මම එහෙම කරන්නේ මේ වෙලාවේ. මම අවම අයිසින් ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම
දැන් මම බුලත් කොලයක ෂේප් එකක් තමයි මේ හදාගන්න යන්නේ. ඉතින් ඔයාලට ඕන ෂේප් එකක් හදාගන්න පුළුවන්. මේක කරන්න පුළුවන් සරලම එක. ඉතින් මම ටූත් පින් එකක් ආදාරෙන් මෙන්න මේ වගේ පොඩි බුලත් කොලයක් හදාගත්තා, ඇඳගත්තා. ඉතින් මගේ චිත්‍ර නම් එහෙම ලස්සන එහෙම නෑ. මට එහෙම චිත්‍ර ගොඩක් පුළුවන් එක්කෙනෙකුත් නෙමෙයි. ඉතින් හරිය අමාරුවෙන් බුලත් කොලයක් ඇඳගෙන ස්ටාර් නොසල් එකේ චූටි ස්ටාර් නොසල් එක අරගෙන කොළ පාට කරපු අයිසින් පොඩ්ඩක් අරගෙන මෙන්න මේ විදියට බුලත් කොළය සම්පූර්ණයෙන්ම මම පුරව ගත්තා. ඉතින් මේක හරිම සරලයි. ලොකු ටෙක්නික් නෑ, පාවිච්චි කරන්න දෙයක් නෑ. ඊට පස්සේ මම පොඩි පයිපින් බෑග් එකක පොඩි සිදුරක් හදාගෙන ඉතින් මෙන්න මේ විදියට කෙලවර නීට් වෙන්න ආපහු තියාගත්තා. ඊට පස්සේ ඉතින් රතු පාටින් චුට්ටක් අරගෙන මෙන්න මේ විදියට වටේ ඩොට්ස් ටිකක් තියාගෙන හැන්දක් පාවිච්චි කරලා ඒ ටික උඩට ගත්තා. එතකොට ඒ වගේ ඩිසයින් එකක් ආවා. මොකද මම රතු පාට සිලෙක්ට් කරගත්තේ අවුරුද්දට අපිට තිබ්බ කල එකක් තමයි රෙඩ් කියන්නේ. සමහරවිට කේක් එකත් එක්ක යන්නෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි මගේ ළඟ තිබ්බෙත් ඒ කලරින් එක විතරයි. ඒ නිසා මම ඒ විදියට ඩිසයින් එක ෆිනිෂ් කරගත්තා. ඉතින් අමාරුවෙන් සුබාලුත් අවුරුද්දක් කියලා ලියාගත්තා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඉවර කරගත්තේ. ඉතින් ඔයා මේ පිටියකින් මොනවද හදලා තියෙන්නේ කියලා හදලා නැත්තම් නෑ කියලා දාගෙන යමු බලන්න කමෙන්ට් එක. try කරලා බලන්න. මම මේ එක්සැම්පල් එකක් දුන්නේ. ඔයාලට try කරලා බලන්න පුළුවන්. සුබ දවසක් ගිහින් එන්න.